ඔයා දවසට පැය 12ක් නෙමෙයි මුළු පැය 24ම අරගෙන පාඩම් කරත් මේ වැරදි ටික කරනවා නම් LLB entrance exam එක පාස් වෙන්න නම් බෑ. මුලින්ම දුන්න පේපර් එක හරියට කරගන්න බැරි වෙච්ච නිසා මුළු විභාගෙම අතෑරලා දැම්මා. මදි නිසා පේපර් එක ලියා ගන්න බැරි වුණා. දවසට පැය 12ක් 14ක් පාඩම් කරලත් වැඩේ හරියට ගොඩ දා ගන්න බැරි වුණා. පාඩම් කරනවා කියලා ඇත්තටම පාඩම් කරුවා. අංක 1 ඔයා කරන්නේ කටපාඩම් කරන එක. වැරදි අංක 2 පේපර් එකේ ස්ට්‍රක්චර් ගැන ඔයාට කිසිම අවබෝධයක් නැහැ. වැරදි අංක 3 එක එකනා කියන දේවල් අහලා ඔයාගේ ඔළුව නරක් කරගන්නවා. ඔයා ඉන්න ප්‍රශ්න විසඳ ගන්න බැරුව ඉන්න. හැබැයි LLB exam එක කොහොම හරි පාස් වෙන්න ඕනේ කියන අයටයි මේ වීඩියෝ එක. LLB entrance exam එක පළවෙනි පාරෙම පාස් වෙලා ඩිග්‍රී එක කරන්න සුසුකම් ලබනවා කියලා කියන්නේ ඒක මහා ආශ්චර්යයක් නෙමෙයි. එහෙම කියන්න හේතුව තමයි මේ විභාගේ පාස් වෙන්න නම් ඔයා කරන්න ඕනේ වැඩ කරන එක. වැඩ කරනවා කියන එකෙන් මම අදහස් කරන්නේ මුළු දවසම පොතක් දිග අරගෙන පාඩම් කරන එක නෙමෙයි. අංක 1 ඔයා මූලික වශයෙන්ම ඔයාගේ පේපර් වල ස්ට්‍රක්චර් ගැන අවබෝධයක් තියාගන්න ඕනේ. අංක 2 කලින් අවුරුදු වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න පත්‍ර ගැන සහ අහලා තියෙන ප්‍රශ්න ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මැනේජ් කරගෙන පේපර් එකට උත්තර ලියන්නේ කොහොමද කියලා ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. මාස ගණන් අවුරුදු ගණන් පාඩම් කරලත් මේ විභාගය ගොඩ යන්න බැරි වුණාට සති දෙකක් වගේ පොඩි කාලයක් ඇතුළත වැඩ කරලත් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක පාස් වෙච්ච ළමයි ඕනේ තරම් ඉන්නවා. විභාගයට ලැබෙන පේපර් 4යි. සාමාන්‍ය දැනීම, සාමාන්‍ය බුද්ධිය, සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ සිංහල කියන විෂයට ඔයා අතක්වත් තියලා නැත්නම් අඩුම තරමේ ඔයාට අයන්න ආයනවත් හරියට මතක නැත්නම් ඔයා වෙතනින්ම කඩා වැටෙනවා මේ විභාගය ඔයාට කරගන්න බැරි වෙයි කියලා. හැබැයි ඔයා දන්නවද අන්තිම මාස කිහිපේ හරියට වැඩ කරන කෙනාට සිංහල විෂය විතරක් නෙමෙයි මේ විෂයන් 4ටම සුපිරි ලකුණක් දාලා මේ විභාගේ පාස් වෙන්න පුළුවන්. විෂයන් 4ටම අදාළව වෙන් වෙච්ච සිලබස් එකක් තියෙනවා. ඒ සිලබස් එක එහෙම නැත්නම් ඒ අදාළ විෂය කරුණු හරියට මොනවද කියලා ඔයාට අඳුන ගන්න පුළුවන් නම් මේ ගේම් එකෙන් ඔයා 150ක්ම දිනලා ඉවරයි. ඔයාට මේ ලෝකෙ ගැනවත් සමාජය ගැනවත් දල අවබෝධයක්වත් නැතුව 1 1 2 කියලාවත් ඔයාට තේරුම් ගන්න බැරි කමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා මේ විභාගේ ෆේල් වෙනවා. ඊළඟට හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ජොබ් එකක් කරන ගමන් කොහොමද ටයිම් මැනේජ් කරගන්නේ කියලා. ඔයාට පුළුවන් නම් අවම වශයෙන් දවසට පැය 2ක් වෙන් කරලා මේ විභාගෙට ફોකස් එක දෙන්න. ඒ පැය 2 ඇතුලේ ඔයා කරන වැඩ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් මේ විභාගේ පාස් වෙන්න. එහෙම පැය 2ක් වෙන් කරන්න බැරි නම් ඔයාට පුළුවන් එක විෂයකට විනාඩි 40 ගානේ විෂයන් 4ට විනාඩි 40 ගානේ වෙන් කරලා ඔයාගේ දවස ප්ලෑන් කරගන්න. GK පේපර් එකට ඔයා ප්‍රශ්න කටපාඩම් කරලා උත්තර කටපාඩම් කරනවා නම් ඔයාට මේ විභාගේ පාස් වෙන්න බෑ. හැබැයි ඔයා දල වශයෙන් දවස පුරා සිද්ධ වෙන ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරනවා නම් දවස පුරා ලෝකයේ සිද්ධ වෙන සිද්ධි වලට අවධානය යොමු කරනවා නම් ඒ දේවල් කතාවක් වගේ ඔයාට මතක තියාගන්න පුළුවන් නම් මේ විභාගේ ඔයා පාස් වෙනවා. ඊළඟට ඔයා කරන ලොකුම වැරද්ද තමයි විභාග ලියන්න ඕන නිසා GK කරුණු පාඩම් කරන එක. කොයිම වෙලාවකවත් විභාගේ පාස් වෙන්න ඕන නිසා ඔයා වටපිටාවේ තියෙන තොරතුරු එකතු කරනවා නම් ඔයාට මේ විභාගේ පාස් වෙන්න බෑ. හැබැයි ඔයාගේ ජීවිතයට ඕන කරන නිසා ඔයාගේ අනාගතයට ඕන නිසා මේ කරුණු එකතු කරනවා නම් ඒ කරුණ ඔයා කතාවක් විදියට මතක තියාගෙන ඉන්නවා නම් ඔයා ඒකට ආසාවක් ඇති කරගන්නවා නම් මේ විභාග ඔයාට පාස් වෙන්න පුළුවන්. සිලබස් හොයාගන්නේ කොහොමද කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලයෙන් මේ වෙනකොට කිසිම පාස් පේපර් එකක් නිකුත් කරලා නැහැ. හැබැයි 2018 වෙනකන් එයාලා නිකුත් කරලා තියෙනවා පහුගිය අවුරුදු වල විභාග ප්‍රශ්න පත්‍ර. විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා දල අවබෝධයක් ඔයාට ගන්න පුළුවන් නම් පේපර් එකේ ප්‍රශ්න අහන්නේ මෙන්න මේ ඒරියාස් වලින් කියලා ඔයාට මේ විභාගේ පාස් වෙන්න පුළුවන්. ඊළඟට හැමෝටම තියෙන ප්‍රශ්නේ IQ පේපර් එකට කොහොමද ටයිම් එක මැනේජ් කරගන්නේ කියලා. ඔයාට මේ කතා කරන්නේ දවසට පැයක් ඇතුළත IQ ප්‍රශ්න 100ක් හදපු කෙනෙක්. පුදුමයි නේද? පුදුම වෙන්න කාරණාවක් නැහැ. පේපර් එකක් කියලා කියන්නේ ප්‍රශ්න 50ක්. සමහර විට ඒක ප්‍රශ්න 40ක් වෙන්නත් පුළුවන්. ඔයාට ප්‍රශ්න 50ක් පැයක් වගේ ඇතුළත කරගන්න පුළුවන් නම් ඒ වේගය ඔයාට ටිකෙන් ටික වැඩි කරගන්න පුළුවන් නම් පැයක් වගේ කාලයක් ඇතුළත ප්‍රශ්න පත්‍ර දෙකක් ඔයාට කරන්න හැකියාව තියෙනවා. ඒ හැකියාව ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ IQ පේපර් එකක් හදන හැම වෙලාවකම ඔයාගේ ටයිම් එක ඔන් කරගන්න. පැයක් වගේ කාලයක් ඇතුළත ඔයාට කොච්චර ගණන් ප්‍රමාණයක් හදන්න පුළුවන්ද? කොච්චර ප්‍රශ්න ප්‍රමාණයකට උත්තර ලියන්න පුළුවන්ද කියලා ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඔයාට පැයක් ඇතුළේ ලියන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්න 20කට උත්තර නම් ඔයා ඊගාව දවසේ ඊගාව පැය ඇතුළේ ප්‍රශ්න 30කට උත්තර ලියන්න උත්සාහ කරන්න. එකපාර පේපර් එක ගත්ත ගමන් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා උත්තර ලියාගෙන යන්න එපා. ඒ වගේම තමයි පේපර් එක අතට ගත්ත ගමන් ගණන් හදන්න ලෑස්ති වෙන්න එපා. IQ පේපර් එක කියලා කියන්නේ ගණන් හදන ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. ඔයාගේ බුද්ධිය කොච්චරක් තියෙනවද කියලා තරක
ඒක නිසා ඒ වගේ ප්‍රශ්නවලදී එහෙම නැත්නම් IQ පේපර් එකට හරියටම උත්තර ගන්නේ කොහොමද කියලා අපිවත් එක්ක ඉස්සරහට කතා කරනවා. ඊළඟට ඉතුරු වෙන්නේ භාෂා ප්‍රශ්න පත්‍ර දෙක. සිංහල සහ ඉංග්‍රීසි. සිංහල කියන්නේ අපේ මව් භාෂාව. ඉංග්‍රීසි කියලා කියන්නේ අපේ සන්දාන භාෂාව. ඉතින් මේ භාෂා දෙකම අපි මේ වෙනකොට භාවිතා කරන භාෂා දෙකක්. කරන්න තියෙන්නේ ප්‍රායෝගික ලෝකයේ ඔයා භාවිතා කරන මෙන්න මේ භාෂාව පේපර් එකකට කොහොමද ඇප්ලයි කරන්න කියලා ඉගෙන ගන්න එක. එතනදී ඔයාලට ව්‍යාකරණ කොටස් වගේම රචනා ප්‍රායෝගික ලේඛන වගේ දේවල් වලටත් හුරු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම හරියටම මාස 4ක් ඇතුළත කොහොමද කරන්න කියලා අපි ඔයාලට කියලා දෙනවා. ඔයා කරන්න තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ WhatsApp group එකට join වෙලා අගෝස්තු 30 වෙනිදා නොමිලේම පැවැත්වෙන නීති ප්‍රවේශ විභාගයේ ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන. ඊට පස්සේ ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් මේ විභාගේ පාස් වෙන්න ඔයා කොහොමද වැඩ කරන්න ඕනි කියලා. ඉතින් එහෙනම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අනිවාර්යයෙන්ම join වෙන්න අපේ WhatsApp group එකට. ඒ විතරක් නෙමේ දැන් මේ පල්ලෙහා පෙන්නන QR එකෙන් ඔයාලට පුළුවන් ස්කෑන් කරලා අපේ group එකට join වෙන්න. ඉතින් මේ දේවල් ඔක්කොම තියෙන ප්‍රශ්න වලට සේරම උත්තර අරන් අපි අගෝස්තු 30 එනවා. අගෝස්තු 30 වෙනිදා රෑ 8ට නොමිලේම පැවැත්වෙන සම්මන්ත්‍රණයට ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මතක් කරනවා වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න. LLB entrance exam එක ඉවර වෙනකම්ම ඔයාලට ඕනේ කරන හැම විස්තරයක්ම අපි මේ YouTube channel එකේ upload කරනවා.